හරි ඉතින් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න ඕන අද වීඩියෝ එකට. ප්‍රී ෂූට් එකක් කලර් ග්‍රේඩ් කරන ගමන් හිටියේ පොඩි වීඩියෝ එකක් ඉතින් දාන්න ඕන කියලා හිතුණා. චූටි නිවුස් එකකුත් අරගෙන තමයි අද ආවේ. මම ඔයාලට කිව්වා මම vlog type එකේ පොඩි වීඩියෝ type series එකක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒකට channel එකක් හැදුවා. ඒ වීඩියෝ එකකුත් දැම්මා. views නැහැ, subs නැහැ. 0 මොකද කියලා හේතුව හිතා ගන්නත් බෑ. වීඩියෝ එකක් හැදුවා අප්ලෝඩ් කරා. ඉතින් තමයි ඉතින් channel එකේ කරේ. මම මේ වීඩියෝ එක යටින් පල්ලෙහාන් channel එක tag කරලා mention කරලා තියන්නම්. කට්ටිය ගිහිල්ලා ඉතින් පොඩි සපෝට් එකක් මට ඕනේ. එතකොට ඒක තමයි මගේ පළවෙනි නිවුස් එක. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. එතකොට මම ප්‍රී ෂූට් එකක් අරගෙන ආවිල්ලා තිනවා. යථාර්ථයේ ෆොටෝග්‍රැෆි ටීම් එකේ කට්ටියගේ ෆොටෝස් ටික. ඒතර අපි බලමු කොහොමද අද මේ ටික කලර් ග්‍රේඩ් වෙන්නේ කියලා. මේ විදිහට මම කලර්ස් ටිකක් හදාගෙන මේ විදිහට ආවිල්ලා තිනවා. පොඩක් වෝම් පැත්තට බර වෙන්න මම ටෙම්ප් එක අරගෙන ආවිල්ලා තිනවා. මේ විදිහට ඊළඟට එක්ස්පෝෂර් ලෙවල් එක ටිකක් අඩු කරගෙන තියෙනවා ඒ වුණාට මම චුට්ටක් මේ ලෙවල් එකෙන් තියාගන්නවා. රයිට්. කන්ට්‍රාස්ට් එක චුට්ටක් වෙනස් කරගෙන බලමු. රයිට්. මට මේ ගාන ඕකින්ද Ctrl C ගාලා මට මේක කොපි කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට මේකේ ෂෝට් කට් ටික පේන ටූල් එකක් මම දාගත්තා. මතකනේ මම මේ කොහටද දාගත්තේ කියලා. හරි. දැන් ඔයාලට මම හිතන්නේ ස්ක්‍රීන් එක යටින් කොහේ හරි පේන්න ඕනේ මේ මම කීබෝඩ් එකේ ප්‍රෙස් කරන කීස් ටික. රයිට්. ඊළඟට මේ විදිහට මම එක්ස්පෝෂර් එක ඇඩ්ජස්ට් කරගන්නවා. මේ ගාන ඕකේ. මේ ඉමේජ් එකට ගියා ඒක පේස්ට් කරගත්තා. මේ විදිහට ඉමේජස් ටිකට පේස්ට් කරගෙන යන ගමන් අපිට තියෙන්නේ එක්ස්පෝෂර් ලෙවල් එක බැලන්ස් කරගෙන කන්ට්‍රාස්ට් එක හදාගන්න විතරයි. හැබැයි මේක හැම ෆොටෝ එකටම හරියන්නේ නැහැ. ක්ලෝස් අප් වයිඩ් වලට යද්දී ගොඩක් මේක වෙනස් වෙනවා. කැමරා මොඩල් දෙකකින් ගහලා තිබ්බොත් ඒත් වෙනස් වෙනවා. ලෙන්ස් දෙකකින් ගහලා තිබ්බොත් ඒත් වෙනස් වෙනවා. මෙතන බීච් එකම තැන එකම ෆැම් එකේ හින්දා මේ ටික සපෝට් එකත් මේ ෆොටෝ එකට ගත්තේ නැහැ හරියට. මොකද ලයිටින් කන්ඩිෂන් එක පොඩ්ඩක් වෙනස් හින්දා ස්කින් එකට අනේ ඒක JPG JPG රෝ කවල මේ තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. දැක්කද වෙනස? මේක රෝ ඉමේජ් එකක්. මේක JPG ඉමේජ් එකක්. දැක්කනේ වෙනස? ඔයාලට පේනවද දන්නේ නැහැ. කලර්ස් ගන්නෙ නැහැ හරියට JPG වලට. රයිට්. මේ විදිහට පේස්ට් කරගෙන යනවා. රෝවල් නම් හරියට කලර්ස් ටික එනවා කිසි අවුලක් නැහැ. මම එඩිට් එකට කොහොමද රෝ තමයි ගන්න JPG ගන්න නැහැ. මොකද මේ මට ඕන අවුට්පුට් එක මට JPG වල මට දෙන්න බෑ. දෙන කට්ටිය ඉන්නවා. ඉතින් මට දෙන්න බෑ. කලර්ස් ටික ඉතින් ස්කින් ටික ආරේ මේ හරියට හදා ගන්න බැයි නම් කලර්ස් ටික කොට දා ගන්න බැයි නම් ඉතින් JPG කොට්ට වෙන එක තේරුම්න්නේ නිකන් ඔහේ එයාලා ගහලා දැන් JPG එක මට එඩිට් කරා කියලා මේ බොරුවට දෙන්න බෑනේ. සල්ලි අරගෙන. එහෙම කරලා තේරුමක් නැහැ. right. දැන් මේ ටිකේ මේ
සෑහෙන එඩිට් කරන පිරිසක් එළියට බහැලා ඉන්නවා ගණන් අඩුවට පොඩි පොඩි කට්ටිය. ඔයාලට කියන්න තියෙන ඉතින් ගණන් අඩුවට මේ වැඩ කරන්න එපා කියලා තමයි. මේ තමන්ට කියලා වටිනාකමක් තියාගන්න තමන් කරන ජොබ් එකේ තමන්ගේ ගන්න කරන මහන්සියට. සමහර එඩිට් කරන කට්ටියට තමන්ට ගණන් හිතා ගන්න බැයි නම් ඒක ඉතින් කොහොම හරි තමන් ගැන මහන්සියට සාමාන්‍ය අනිත් කට්ටිය ගැන රේට්ස් තියෙනවනේ. රේට්ස් තමන් ටික කාලයක් එකපාර මේ ෆොටෝ එකක් එඩිට් කරන්න මේ ඇක්ෂන් ටිකක් හොයාගත්තා ෆොටෝෂොප් මැෂින් එකට දාගත්තා කියලා මේ ෆොටෝ එඩිට් කරන්න ලැහැත්ති වෙන්න එපා. එහෙම කරලා මේක හරියන්නේ නැහැ. ඇක්ෂන් පැක් එකක් කොහෙන් හරි හොයා ගන්නවා ප්‍රීසෙට් ටිකක් හොයා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ ෆොටෝ එඩිට් කරන්න ගන්නවා. එහෙම හරියන්නේ නැහැ. මේක හරියට ඉගෙනගෙන එන්න ඕන ගමනක් මේ නැත්තම් මේක මොකද ඉස්සරහට මේක මේ අපි තමා මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ මේ ගමන. මේ ගමන ලස්සනට අරගෙන යන්න නම් මේක අපි හරියට ඉගෙනගෙන එළියට එන්න ඕනේ. මං කියන්නේ මේක මේ එළියට එන්න එපා මේක මේ හොඳ නැති ෆීල්ඩ් එකක් කියලා. මේ ෆීල්ඩ් එක හොඳයි. හොඳට වැඩ තියෙනවා. වැඩ කරන්න නම් අපි මේ හරියට ඉගෙනගෙන හරි විදියට එන්න ඕනේ. එඩිට් කරන කට්ටිය ගණන් අහන පෙලක් කට්ටිය ඉන්නවා මේ එයාලගේ ගණන් හිතා ගන්න බැරුව. මම සාමාන්‍යයෙන් එඩිට් කරන කට්ටියට මම ගණන් කියනවා අඩුයි. එයාගේ වටිනාකම එයාට හිතා ගන්න බැයි නම් එයා ඒ කරන වැඩෙන් එයාට තේරුමක් නැහැ. එයාට මම මේකට මේ ගාන කියන්න ඕනේ කියලා එයාගේ වටිනාකම එයාට තේරුණ දවසක තමයි එයා තව කෙනෙකුට සර්විස් එක දෙන්න ඕනේ මම නම් හිතන විදියට. මම මේ ෆොටෝ එකට මෙච්චර මහන්සි වෙනවා මම මේ ෆොටෝ එකට මෙච්චර ගාණක් ගන්න ඕනේ කියලා එයාට තේරුණ දවසට තමයි එයා වැඩ කරන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. මම දන්නේ කට්ටිය කොහොමද කියලා මම නම් දන්නේ නැහැ. මට හිතුණ දේ කිව්වේ. පොඩි මල්ලිලට කියන්නේ ඉතින් අලුතෙන් වෙන කට්ටියට එයාලා ඉතින් අනිත් කට්ටිය ගණන් දකින්නවනේ Facebook එකේ දානවනේ. ඒව චුට්ටක් බලලා පොඩි අයිඩියා එකක් අරගෙන එහෙමවට කමක් නැහැ. සමහරු ඉන්නවා ඇක්ෂන් පැක් එකයි ප්‍රීසෙට් එකයි හොයා ගන්නවා. දාගෙන යනවා. ෆොටෝ වල මෙලෝ ක්වොලිටි යන්නේ. එහෙම ඉතින් හරියන්නේ නැහැ. කරන වැඩේ මොකද අපිට මේක තවත් එක වැඩක් වුණාට මේ කපල් එකට මේක ජීවිත කාලෙට මෙච්චරයි අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ. මොකද ෆොටෝග්‍රැෆර් එයාත් අපිට එඩිට් එකට බාර දෙන්න ඉතින් ඔව් සමහර ඒ ගැනත් ඉතින් කතා කරන්න ගියොත් ඕනේ එයාලත් ඔයන ගණන් අඩුවට හරි මේ කරගන්න එහෙම කට්ටියකුත් ඉන්නවා. සමහරු ඉන්නවා ගණන් එයාලට ගාණක් දාලා නැහැ. එයාලට ඕනේ වැඩේ ක්වොලිටියට. එහෙම පිරිසකුත් ඉන්නවා. එතකොට ඉතින් ප්‍රශ්න කොටයි. කොහොම හරි ඉතින් අපි ටික කරගෙන යමු. ගෲප් එකේ ඉතින් ඇක්ටිව් ඉන්න ටිකක් අමාරුයි. මොකද වැඩත් එක්ක ගෲප් එකේ බලන්න අමාරුයි. මම ඔය ඇක්ෂන් එහෙම කවුරු හරි ඉල්ලුවොත් නම් ඒව නම් දානවා. මට හරි තව කට්ටිය අහනවා එඩිට් කරන්න කොහොමද? එහෙම එක්කෙනාට ඉතින් කියලා දෙන්නම් කාලයක් නැහැ. කියලා දෙන්න තමයි මම ක්ලාස් එකක් හදලා තියෙන්නේ. ඒකට ජොයින් වෙලා තමයි ඉතින් මම ඒකට මගේ කාලයට මම ආයි කිරීමක් ගන්නවා. මොකද මගේ වැඩ පාඩු කරගෙන මම කියලා දෙන දෙයට මම ආයි කිරීමක් ගන්නවා. ඒකට මගේ දැනුමක් නේ මම බෙදන්නේ. ඔයාලට YouTube එකේ ඔයාලට තනියෙන් ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මම කියන්නේ ඔයාලට තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. තනියෙන් ඉගෙන ගන්න බැරි කට්ටියට ආයි කිරීමක් දීලා ඉගෙන ගන්නත් පුළුවන්. මම ඉගෙන ගත්තේ තනියම. හරි. එතකොට අපි බලමු ෆොටෝස් ගොඩක් එකපාර එක්ස්පෝර්ට් කරන්න කොහොමද කියලා. කෙලින්ම අපි එඩිට් කරලා ෆොටෝස් ටික කන්ට්‍රෝල් එක ගැහුවා. සිලෙක්ට් කෝල් කළා. ආයෙත් පළවෙනි ෆොටෝ එකට ඒකත් හරි කන්ට්‍රෝල් එක ගැහුවා. රයිට් ක්ලික් කරා
එක්ස්පෝර්ට් ගියා. චූස් ගියා. අදාළ ලොකේෂන් එක තේරුවා. ඊට පස්සේ බලන්න ඕනේ මෙතන JPG සිලෙක්ට් වෙලාද තියෙන්නේ කියලා. හරිද? ඊළඟට බලන්න මෙතන රෙසොලූෂන් 300න් තියනවාද කියලා. ඔයාලා රෙසොලූෂන් 300න් ඕන් නැත්නම් මෙතන කැමති ගානක් දාන්න පුළුවන්. මට රෙසොලූෂන් 300න් මම ගන්නවා. ඊළඟට මෙතන කලර් ස්පේස් එකත් ඔයාලට මේකෙන් ඕන් නැත්නම් sRGB එකකින් ඕන් නැත්නම් ඔයාලා මේ කාය වෙනම එඩිට් එකට යනවා නම් ඔයාලා Adobe RGB හරි Pro Photo RGB වලින් හරි මේ කාය වෙනම එඩිට් වෙනවා නම් ඔයාලට ඒ දෙකෙන් එළියට දා ගන්නත් පුළුවන්. මම sRG එකකින්ම එළියට දා ගන්නවා. right. ඉතින් එතකොට මේක එක්ස්පෝර්ට් වෙනකන් ඉතින් ඒක වෙලාවක් යයි. එතකොට ඉතින් කියන්න තියෙන අලුතෙන් හදපු channel එක මම පල්ලෙන් මෙන්ෂන් කරලා ටැග් කරලා තියන්නම්. ඒක subscribe කරලා යන්න. ඒකට අලුතින් වීඩියෝ සෙට් එකක් දානවා. ඒකට දාන්නේ මෙහෙමයි. ඒකට මම කිව්වනේ ගෙදරින් ඉඳන් අලුතෙන් ෆ්‍රීලාන්සින් වලින් ගෙදරින් ඉඳන් මේ අපි වැඩ කරනවා වගේ ෆ්‍රීලාන්සින් ලයිෆ් එක කොහොමද අලුතෙන් පටන් අරගෙන වැඩක් කරගන්නේ. මොකද මම ෆොටෝ එඩිට් කරන විතරක් නෙමෙයි තව දේවල් කරනවා. ඒ දේවල් කොහොමද කරන්නේ? ඒ වගේ දේවල් එක්ක කොහොමද අපි ගෙදර වෙලා තනියෙන් මේ අපේ ඔළුව හදාගෙන වැඩ කරන්නේ? අන්නේ දේවල් ගැන පොඩ්ඩක් ඉතින් ෂෙයා කරගන්න. කොහොමද වැඩ කරගන්නේ? අපේ ඩේලි රූටින් එක. ඒ වගේ දේවල් තමයි ඒකෙදි අපි කතා කරන්නේ. මේකෙදි කතා කරන්නේ මේ channel එකේදී කතා කරන්නේ මම Photoshop විතරක් නෙමෙයි Lightroom එතකොට Audition, CapCut, එතකොට DaVinci Premiere ඔය වගේ softwares වල දැනුම මේකෙදි බෙදා ගන්නවා. editing සම්බන්ධව YouTube ඒ වගේ දේවල්. එතකොට අරකෙදි vlog type එකේ වීඩියෝ තමයි ඒකෙදි upload වෙන්නේ. මේකෙදි වෙනම tutorial series එකක් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අර channel එකට set වෙලා ඉන්න කට්ටිය මේකේ කට්ටිය තමයි ඉතින් ඒකටත් එන්නේ. අර channel එක තාම මම හිතන්නේ publish වෙලා නැහැ හරි මොකක් හරි. ඔයාලා පොඩ්ඩක් ඒක touch කරලා link එක මම මේකට මේක අගින් දාන්නම්. ඔයාලා ගිහිල්ලා පොඩ්ඩක් බලලා වීඩියෝ එක නම් බලන්න නැතුවට කමන්නේ. subscribe පාරක් හරි දාලා කොහොම හරි channel එක පොඩ්ඩක් උඩට ගන්න පොඩ්ඩක් support එකක් දෙන්නකෝ. එහෙනම් ඉතින් අතර ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. උස්සන්නයි. එහෙනම් goodbye.